හිතන්න ඔයා උදෙන් නැගිටිනවා. ඔයාට කතා කරන්න පුළුවන්. ඔයාගේ හුස්මත් වැටෙනවා. ඔයාට ඇවිදින්නත් පුළුවන්. හැබැයි ඔයාගේ හිත ඔයාට කියනවා ඔයා දැනටමත් මැරිලා කියලා. ඔයා විශ්වාස කරන්න ගන්නවා ඔයාගේ මොළය හෘදය වගේ අභ්‍යන්තර අවයව කුණු වෙලා ඉවරයි කියලා. මම මේ අද කියන්න යන්නේ අද්භූත හොල්මන් කතාවක් නෙමෙයි. මේක වෛද්‍ය විද්‍යාවේ අදටත් තියෙන ගොඩක් මිනිස්සු අහලා නැති භයානකම අද්භූත මානසික තත්ත්වයක්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් ස්කිප් නොකර බලන්න. ඔයා පුදුමෙන් පුදුමයට පත් වෙනවාමයි. මේ අද්භූත මානසික රෝගයට මනෝවිද්‍යාවේදී කියන්නේ Cotard's delusion. එහෙමත් නැත්නම් the walking crop syndrome කියලා. මේ රෝගය හැදුන අයට තමයි ජීවතුන් අතර ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. එයාලා කෑම කන එක පවා නවත්තනවා. එයාලා හිතන්න ගන්නවා මම ජීවතුන් අතර නැති නිසා මට මොකටද කෑම දීම කියලා. ඒ වගේම සමහර රෝගීන් තමන් ඉන්න ගෙවල් වලින් පැනලා ගිහිල්ලා සොහොන් පිටිවල නිදා ගන්නවා. හේතුව තමයි මලමිනියක් නිසා තමන්ට ගැළපෙනම තැන සොහොන කියලා හිතලා. මේ රෝගය ගැන මුලින්ම හොයාගන්නේ 1880 දී ප්‍රංශ ජාතික ස්නායු වෛද්‍යවරයෙක් වුණ ජූල්ස් කෝටාඩ් වෛද්‍යතුමා විසින්. එක දවසක වෛද්‍යතුමාට හම්බෙනවා මැඩමොයිසෙල් එක්ස් කියලා කාන්තාවක්. මේ වෛද්‍යතුමා ඉස්සරහට ඇවිල්ලා කියනවා ඩොක්ටර් මට මොලයක් නැහැ. මට ස්නායු නැහැ. මට බඩවැල් නැහැ. මම නිකන් ඇටකටුයි හමයි විතරක් තියෙන කුණු වෙලා යන මලමිනියක් විතරයි කියලා ඇය වෛද්‍යතුමාට කියනවා. මේ කාන්තාව කෑම කන එකත් ප්‍රතික්ෂේප කරා. අන්තිමට බඩගින්නෙන්ම ඇය මිය ගියා. තමන්ගේ හිත තමන්ව මරණයට ඇදලා දැම්මා. හැබැයි මේක අద్භූත බලවේගයක්වත් හොල්මන් වැහිමක්වත් නෙමෙයි. මේක අපේ මොලේ සිද්ධ වෙන දරුණු සිස්ටම් ක්‍රෑෂ් එකක්. අපේ මොලය මුහුණු වස්තුන් එහෙම අඳුරගන්න කොටසයි. ඒ හඳුනාගන්න දේවල් වලට අදාළව හැඟීම් ඇති කරන කොටසයි. එහෙම නැත්නම් ඇමිග්ඩලාවයි අතර තියෙන සම්බන්ධයේ බිඳ වැටුනම මෙන්න මේ තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ මේ රෝගියා කන්නඩියෙන් තමන්ගේ මූණ දිහා බැලුවම එයාට ඒ මූණ අඳුරගන්න පුළුවන් වුණාට, ඒ කියන්නේ තමන්ගේ මූණ අඳුරගන්න පුළුවන් වුණාට අර මම කියන හැඟීම එයාට ඇති වෙන්නේ නැහැ. එයාට එයාගේ මූණ ආගන්තුක වෙනවා. මේ ජීවමාන බව නැතිවීමේ හිස්කම නිසාම මොළය තීරණය කරනවා. හරි, තමන් තවදුරටත් ජීවතුන් අතර නැහැ. දැන්ටත් මැරිලා ඉවරයි කියන කාරණය. මේක ගොඩක්ම කලාතුරකින් මිනිස්සුන්ට හැදෙන රෝගයක්. සාමාන්‍යයෙන් සිවියර් ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් දරුණු විෂාදය, ස්කිසොෆීනියා වගේ රෝගී තත්ත්වයන් නිසා මේ තත්ත්වය මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා විවිධ ඖෂධ ඒ වගේම මොළයට ලබා දෙන විද්‍යුත් කම්පන වලින් මේ මලවුන්ගේ ලෝකයෙන් මිනිස්සුන්ව යථා තත්ත්වයට ජීවමාන ස්වභාවයට ගේන්න වෛද්‍ය විද්‍යාවට පුළුවන් වෙලා තියෙනවා. අපේ මිනිස් මොළය කියන්නේ මේ විශ්වයේ තියෙන සංකීර්ණතම නිර්මාණයක්. ඉතින් මේ සංකීර්ණ නිර්මාණය පොඩි හරි වයර් එකක් ෂෝට් වෙලා ගියොත් අපිට අපිවම නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා මීට කලින් මේ රෝගය ගැන අහලා තිබ්බද? ඔයාට හිතෙන්න මොනවද කියන දේ පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ තවත් අද්භූත ඒ වගේම ගොඩක් වැදගත් වීඩියෝස් බලන්න අපේ YouTube channel එක මතකතුව subscribe කරලා Facebook page එක follow කරන්න. මම කවිෂ්ක ජයලත්. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බ වෙමු.